ජයග්‍රාහී දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ චක්‍ර YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවට පිටසක්වල ජීවීන් පැමිණි බවට ප්‍රබල සාක්ෂි සඳහන් වෙන එක්තරා සිදුවීමක් ගැන කතා කරන්න. මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ චක්‍ර YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්නා අනිත්‍යයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ ගැන කතා කරමු. ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම සහ විස්තරාත්මකම UFO පැමිණීම වාර්තා වුණේ මීට වසර 41කට පෙර 1971 දී. එම UFO දර්ශනයේ ඇති විශේෂත්වය තමයි තේ වතුවල සේවය කළ වතු ජනතාව වගේම ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබූ වතු නිලධාරීන්ද එම යානය Tamanට ආසන්නයේම දැකීමක් එය හොඳින් වාර්තා කිරීමට හැකියවීමක්. එම යානය ඉතා හොඳින් නිරීක්ෂණය කළ එවකට ඒවාහැට රොක්වුඩ් වතුයායේ අධිකාරීව සිටි පර්ල් අබේවික්‍රම මහතා එය ඉතා හොඳින් චිත්‍රයට නගා තිබෙනවා. එය එතෙක් මෙතෙක් ඇසින් දුටු UFO එකක් විස්තරාත්මකව සහ පිළිගත හැකි ලෙස චිත්‍රයට නැගී හොඳම අවස්ථාවක් විදිහට සැලකෙනවා. ඒ වගේම සති කිහිපයකට පස්සේ නැවත වරක් එහි පහත් කළ යානයක ඡායාරූප ගැනීමටද මේ මහතා සමත් වෙලා තියෙනවා. ලංකාවේ බොහෝ දෙනෙකුට UFO ගැන අද වගේ උනන්දුවක් නොවූ ඒ වගේම ඉන්ටර්නෙට් නොතිබූ ඒ කාලේ මේ දෙස් විදෙස් පුවත්පත් රැසකම වාර්තා වෙලා තියෙනවා. ඒ කාලේ මේවට කියන නම උනේ පියාඹන පීරිසි. එහෙම නැත්නම් ෆ්ලයින් සෝසර්ස්. හේවාහැට සිද්ධියේ මුල්ම UFO ආගමනය සිද්ධ වුණේ 1971 ජූලි මාසයේ 17 වන දවසේ. හේවාහැට හෝප්පත්තේ සේවය කරන සෑහෙන පිරිසක් මෙම අමුතු සිදුවීම දැකගත් අතර ඒ පිළිබඳව ලොමු දැහ ගන්නවන සිද්ධියකට මුහුණ පාන්නට සිද්ධ වුණේ පට්ටිගම ගොස් නැවත රාත්‍රී 10:45ට පමණ සිය මොරිස් වෑගන් කාරයේ බංගලාව වෙත පැමිණෙමින් සිටි අබේවික්‍රම මහතා ඇතුළු 4 දෙනෙකුට. ඔවුන් මෙන්න මේ විදිහට ඔවුන් දැකපු විස්තරය කියා තිබෙනවා. අපි හෝප් වතුයාය මැද්දෙන් එමින් හිටියා. කාර් එකේ මාද සහකාර වතු අධිකාරීන් වන ඔස්වින් අල්විස් සහ නිමල් දුන්විල්ල සිටියා. එය පැදවුවේ ප්‍රියදුරු සිරිසේන විජේසිංහ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6000ක් තරම් උසින් ඇති හෝප්පත්තේ මැදින් ඇති පාරේ එන විට කඳුකරයට උඩින් දීප්තිමත් බෝලයක් වැනි දෙයක් අපි දුටුවා. එය පුරහඳ තරම් හෝ ඊට වඩා මදක් විශාල තරම්. ඇත්තටම එය ඉතා ලස්සන දසුණක්. අපි රොක්වුඩ් වත්ත දෙසට එන විට එම වස්තුව අප දිහාවට එනවා අපි දුටුවා. මේ අවස්ථාවේදී අබේවික්‍රම මහතා වාහනය නවත්වන විදියට උපදෙස් දී සීලු දෙනා ඉන් බැස අහස දිහා බලාගෙන ඉඳලා තියෙනවා. මේ වන විට මෙම දීප්තිමත් වස්තුව පොළොවේ සිට අඩි 1000ක් පමණ උසින් කාරයට කිලෝමීටර් භාගයක් තරම් දුරින් අහසේ එකතැන නැසුල්ලී තිබී තිබෙනවා. ඔවුන් දුටු පරිදි එය ගෝලාකාර වස්තුවක් වන අතර මෙහිදී වාර්තා වෙච්ච වැදගත්ම දේ තමයි වත්මන් ගුවන් යානයක වගේ අත්තඩු දෙකක් යානයේ දෙපස තිබෙනවා ඉතාමත්ම පැහැදිලිව දකින්නට පුළුවන් වීමයි. එකවරම මෙය අධික වේගෙන් ඔවුන් දිහාවට ඇවිත් යාර 100ක් විතර උඩින් පොළවට අඩි 100ක් පමණ ඉහළ අහසේ නතර වෙලා නිසල්මනේ තිබී තිබෙනවා. ඇසිපිය ගසන මොහොතක සිදූ මෙම සිද්ධියෙන් බයෙන් තැටිගත් රියදුරු විජේසිංහ කාර්ය ඇතුළට පැන එන්ජිම පණ ගන්නට උත්සාහ කරන අතර තිරිංග නිදහස් කිරීම නිසා ඒ කියන්නේ හෑන්ඩ් බ්‍රේක් රිලීස් කිරීම නිසා දැවුමේ තිබූ කාර්ය පසුපසට තල්ලු වෙනට පටන් ගත්ත අතර අනිකුත් තුන්දෙනාම එය හරස් කොට නවත්වාගෙන තිබෙනවා. ඉතා බියෙන් පසු වුණත් Tamanට ඉතා ළඟින් තිබූ මෙම UFO යානය ඉතාම හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වූ බව මේ පිරිස පවසනවා. අඩි 25ක් පමණ පළල ගෝලාකාර වෙච්ච එහි මැද කොටස වගේම දෙපස අත්තටුද කිසියම් විදියකින් ඇතුළතින් කහ සහ තැඹිලි පාටින් ආලෝකමක් වෙලා තිබෙනවා. නමුත් ඇතුළතින් විදුලි බුබුලු වැනි දේවල් දකින්නට ලැබී නැහැ. මේ කිසිම වෙලාවක එයින් කිසිම ශබ්දයක් දුමක්කෝ රොකොට්ටුවක වගේ දැවෙන එළියක් පැන නැගලා නැහැ. කිසිම ජීවියෙක් ඇතුළත ඉන්නවද නැද්ද කියලාවත් දකින්නට පුළුවන් වෙලා නැහැ. යානයේ පහත් වන විට අත්තටු වලට වඩා එළියක් මැද කොටසේ තිබුණා. නමුත් පහතටම ඇවිත් නිසල්මොන්ව නැවතුණු විට මැද කොටසේ ආලෝකය කෙමෙන් කෙමෙන් ඉතාමත්ම අඩු වුණා. අත්තටු වල එළිය ඒ විදිහටම තිබුණා කියලා ඔවුන් තවත් විස්තර පවසා තිබෙනවා. සියල්ලම බීතියෙන් සහ කුතුහලයෙන් යුතුව ආසේ එකතැන ඇති මේ යානය දිහා බලාගෙන ඉන්න අතරේ ඉන්පසු සිදු වූ දෙය අබේවික්‍රම මහතා මෙන්න මෙහෙම පවසා තිබෙනවා. මේ විදිහට විනාඩි 5ක් තරම් වෙලා පහළ රැඳී සිටි මේ යානය එක්වරම තමන්ගේ අත්තටු යානයේ මැද කොටස වෙත ඇදගත්තා. එලෙස තටු යානයේ මැද කොටස වෙත ගිලී ගොස් ගෝලාකාර හැඩයෙන් යුතු යානය ඉතුරු වූ පසු එක්වරම අංශක 45ක් විතර ආනතියකින් අහස වෙත ඇදී යන්නට පටන් ගත්තා. නැවත යන විට යානයේ වේගය අනුව ආලෝකය කෙමෙන් වැඩි වෙලා අවසානයේ ගිනි බෝලයක් තරම් වුණා.
ඈත ආසයේ දීප්තිමත් රේඛාවක් වගේ වේගෙන් ඇදී ගොස් මේ යානය නොපෙනී ගියා. හෝප්වත්තේ මෙම සිද්ධිය වූ තැනට කිලෝමීටර් 5ක් තරම දුරින් සිටි තේකම්මල් නිලධාරී ඒ.ඊ. පෙරේරා මහතා මේ යානය දැක ගැනීමට හැකි වෙච්ච තවත් කෙනෙක්. ආසයේ දිස්වන දේ වටහා ගැනීමට බැරි වෙච්ච ඒ මහතා නිල නිවසේ සිටි PTH රුද්‍රිගෝ කියන තමන්ගේ උසස් නිලධාරියට කෑගසා මෙම යානය පෙන්වා තිබෙනවා. ඊටාත්ම භක්තිමත් කිතු බැතිමතුන් වෙච්ච ඒ දෙදෙනා පසුදා උදේම අනිත්‍යයට පවසලා තියෙන්නේ තමන් දිව්‍ය ප්‍රාතිහාරයක් නිසා තැතිගෙන සිටින බවයි. රජදුරු විජේසිංහද රාත්‍රී 3ට විතර බල්ලන් බුරණ හඬ ඇසී බලන විට නැවතත් මේ වස්තුවක් දුර්බව පවසනවා. ඊට පසු දින ඒ කියන්නේ 18 වෙනිදා රාත්‍රී 2ට පමණ පාපන්දුවක් තරම් විශාල මෙවන් වස්තු දෙකක් ඉතා ඈත ගමන් කරනවා අබේ වික්‍රම මහතා දැකලා තියෙනවා. එදින රාත්‍රී වැඩමුළුවේ සිටි සියලුම වතු ෆැක්ටරි සේවකයන් මෙම යානය දැක තිබෙනවා. හින්දු බැතිමතුන් වෙච්ච වතු සේවකයන් පසු දිනම තමන්ගේ වත්තට වැටි ඇති මෙම යක්ෂ බැල්ම ඉවත් කිරීම සඳහා දේව පූජාවන් පවා කෝවිල්වල පවත්වා තිබෙනවා. ඒවා 60ට කිලෝමීටර් 5ක තරම දුරින් සිටි අරක්කැමි වේලුසාමි උදේ 3:30ට පමණ බටහිර දෙසින් එන ආලෝකයක් දැක කලබල වෙලා වැරදි පැත්තෙන් හිරු නැගෙන පුදුමේ බලන්නට ලයින් කාමරවල සිටි සියලු දෙනාම අවදි කර තිබෙනවා. ඒ වගේම කිලෝමීටර් 20ක් දුරින් විකිල්ල ගස්කඩ ප්‍රදේශයේ සිටි ජේ.ආර්. පෙරේරා කියන මහතාද මෙය දැක තිබූ අතර මොහුගේ විස්තරද හේවාහැට කම්කරුවන් කියූ දේ හා සමාන වෙනවා. මෙම සිද්ධිය වාර්තාකරණයට සහ පරීක්ෂණයට හේවාහැට ප්‍රදේශයට ගිය අයට එදී හමු වෙච්ච සියලු දෙනාම කිසිම වෙනසකින් තොරව මේ යානය ගැන පවසා තිබෙනවා. එම ප්‍රදේශවලට අද වගේ ඉන්ටර්නෙට්, SMS, හෑන්ඩ් ෆෝන්, ටෙලිෆෝන් පරිගණක හෝ එම ප්‍රදේශවලට යන පත්තර පවා නොතිබූ කාලේ මේ සමානකම් මෙම සිද්ධියේ සත්‍යතාවය ඔප්පු කිරීම සඳහා ඉතාමත්ම වැදගත් තැනක් ගන්නවා. ආසේ අද්භූත යානා දෙකක් දැක තිබූ වත්තේ සේවය කරන දමිළ සහ සිංහල සේවකයන් අතර කරුප්පන්, වෙදනාටගම්, පෙරේරා, රාමසාමි කියන අය කරපු විස්තර පුවත්පත්වල පළ වුණා. මෙම සිද්ධි වාර්තා වීමත් සමග 1971 ජූලි 12 වෙනිදාද මේ වගේ එළියක් හේවාහැට කබරගල ප්‍රදේශයේ දුටු බව හෙළි වෙලා තියෙනවා. ඒ වගේම 1971 ජූලි 17 වන දින රාත්‍රියේ දෙනියාය ප්‍රදේශයේද මේ වගේ එළියක් වාර්තා වෙලා තිබෙනවා. මෙම සිද්ධිය ඒ කාලේ UFO නිරීක්ෂකයන්ගේ උනන්දුවට බදුන් වූ අතර විශේෂ කැමරා අරගෙන හේවාහට ප්‍රදේශයට පැමිණි නොයෙකුත් අය සතියක් පමණ එහි නැවතී මෙම යානා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ. නමුත් නැවතත් 1971 ජූලි 31 සහ අගෝස්තු 2 කියන දිනවලදී මේ වගේ එළි ආසේ සැරිසරනවා හේවාහට ඒ වගේම කබරගල ප්‍රදේශයේ ජීවත් වෙන අය දැකලා තියෙනවා. හේවාහටට පියාඹන පීරිසි නැවත එයි යනුවෙන් පුවත්පත්වල එම පුවත පළ වෙලා තිබෙනවා. හේවාහැට ප්‍රදේශයේ සැරිසරු එම යානා විනාඩි 20ක් පමණ වේලාවක් හොඳින් දැක ගැනීමට හැකි වූ බව ඒ ප්‍රදේශයේ මිනිසුන් පවසනවා. නුවර එළිය ප්‍රදේශයේ කීප දෙනෙකුම එදින රාත්‍රියේ මෙම එළි ගමන් කරනවා දැකලා තිබෙනවා. ඒ වගේම වඩාත් වටිනා සිද්ධිය උනේ 1971 ජූලි 31 වන දවසේ. හවස ඇඳිරි වැටෙනකොට පුරුද්දට වගේ බොහෝ දෙනා ආස දිහා බැලුවේ යලිත් එම යානා දැකීමේ ආශාවෙන්. නමුත් කිසිම අමුත්තක් තිබුණේ නැහැ. කොමරි රාත්‍රී 9 පමණ වෙද්දී එකවරම ඈත ආසේ ඉඳලා දීප්තිමත් එළියක් ඇදී එනවා දකින්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ මොහොතේ අබේ වික්‍රම මහතා හිටියේ විජේසිංහ සමග බංගලාවේ සඳලු තලයේ. වතු සේවකයන් කීප දෙනෙක්ද වත්තේ එළිමානේ සිටියා. වත්ත දිහාට ඇදී ආපු එළිය අඩු වී යම් ගෝලාකාර වස්තුවක් විදියට එය දැකගත හැකි මට්ටමට ලං වී ආසේ නතර වෙලා තිබුණා. කලින් ලැබපු අත්දැකීම නිසා අබේ වික්‍රම මහතා මේ වන විට සෑම රාත්‍රියකම සිය කැමරාවද අතේ තියාගෙන හිටියා. ටික වේලාවක් ආසේ එකතැන තිබූ මෙම යානය එක්වරම සියලු දෙනාම සසලවමින් වතු බංගලාව දිහාට පහත් කරන්නට වූ අතර සඳුළු තලයට මීටර් 500 පමණ ලං වී ආසේ නතර වෙලා නිසල්මන් වෙලා තිබුණා. මේ මොහොතේ අබේ වික්‍රම මහතා ඔහුගේ මිලිමීටර් 35 මිනෝල්ටා පටල කැමරාව ක්‍රියාත්මක කර තිබෙන අතර මද එළියේ ඡායාරූප කීපයක් සටහන් කර ගැනීමට එතුමා සමත් වෙලා තියෙනවා. එවකට ලංකාවේ සමහර අය කිව්වේ මෙම යානය ඇමරිකාව විසින් නිපදවපු ශබ්ද නොනගන ප්‍රතිගුරුත්ව ගුවන් යානයක පරීක්ෂණ චාරිකාවක් බවයි. නමුත් වසර 45ක් පසු වෙලා තවමත් එවැනි යානයක් අපි මේ ලංකාවට ඉහළාසේ දැකලා නැතිවීම විශේෂ වෙනවා. ඉතින් මේ පිළිබඳව ගොඩක් විස්තර ඒ කාලේ පුවත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිට හොයාගන්නට පුළුවන් වෙච්ච විස්තර අනුව තමයි මේ වීඩියෝ එකට අපි තොරතුරු සපයා ගත්තේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් අපගේ චක්‍රය YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වටිනා වීඩියෝව තවත් අයට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රාහී සුබ දවසක් වේවා.